බලන් ඉඳ තියෙනවා. මට කොහොමම කතා පොත ශ්‍රවණය කරන්න රැඳී ඉන්න එළියේ ඉන්න අය නොතෙමෙනි තියාගන්න ඕන නිසා ඒ අයට ඇතුළට එන්න අවස්ථාව සලසලා දෙන්න. අපි එහෙම යමු මෙන්න මෙවර කතා තේමාව වඩපත් වුණු දුෂ්කර ක්‍රියාව පිළිබඳ අපූර්ව කතා තේමාවයි මේ. මහබෝසතාණන් වහන්සේ රජගහ නුවර සිට උරුවෙල ජනපදයෙහි සේනානී නම් නියම්කම් කරා පැමිණුණා. ඒ ජනපදය අසලින් සුදු සුදු වැලිතලා සහිත සුන්දර නේරංජනා නදිය ගලා බසිනවා. නදිය අසබඩ ප්‍රදේශය සිහිල් ගස්වලින් යුක්තයි. පිඩු පිණිස පිවිසිය හැකි ගම්මානයක් මද ඈතින් පිහිටා තිබුණා. මේ ප්‍රදේශය නිවන සොයා වීරිය වඩන අයෙකුට සුදුසුම වාසස්ථානයක් බව බෝසතාණන් වහන්සේට වැටහුණා. මහබෝසතාණන් වහන්සේ එකල දඹදිව විමුක්තිය පිණිස ප්‍රකට වී තිබූ සිරුරට දුක් දීමේ ක්‍රමවේදය පුරුදු කරන්නට පටන් ගත්තා. දිවෙන් උඩුතල්ල තද කරගෙන දත්වලින් දත් ගටාගෙන අකුසල් බැහැර කිරීමට දැඩි අධිෂ්ඨානයකින් වීරිය කළා. එවිට මුළු සිරුරින්ම දාඩිය කලාගෙන ගියා. තද හිසරදිය ඇති වුණා. ඉන්පසුව මාරාන්තික දුක් ගෙන දෙන අප්‍රාණික ධානය වඩන්නට පටන් ගත්තා. පිළිවෙලින් නාසයෙන් කටින් කන්වලින් වාතය ඇතුළු වන පිටවන එකත් නතර කළා. සිරුරට අප්‍රමාණ දුක් දුන්නා. උන්වහන්සේ මහා වැස්සේ පවා අප්‍රමාණ වීරිය කළා. සම්පූර්ණයෙන්ම ආහාර පාන ගැනීම නවත්වන්නට තීරණය කළා. එවිට දෙවිවරුන් මෙසේ පැවසුවා. ඔබ වහන්සේ ආහාර පාන නතර කළොත් අපි රෝම කූප වලින් දිව්‍ය ඕජස් ඇතුළු කරනවා. එවිට මහබෝසතාණන් වහන්සේ මෙසේ කල්පනා කළා. දෙවියන් එහෙම කළොත් මගේ අධිෂ්ඨානය බොරුවක් වෙනවා. ඒ නිසා දවසකට හාල්ලටයක් මුංගටයක් හෝ කඩල දැම්බූ ඉස්මූකුරක් වළඳනවා. බෝසතාණන් වහන්සේ වසර 6ක් පුරා දුෂ්කර ක්‍රියා කළා. උන්වහන්සේ සීක්‍රෙන් කෘෂ වුණා. අතපය කණුවෙල් පුරුක්සේ වුණා. බෝසතාණන් වහන්සේ තම ශරීරය ස්පර්ශ කරද්දී මවිල් කුණු වී ගැලවී අතට ආවා. කුස අත ගන්න විට පිටකොන්ද අහුණා. පිටකොන්ද අත ගන්න විට කුස අහුණා. ලෝකේ විමුක්තිය පිණිස යම් ආකාරයකින් දුකක් දිය යුතුද? ඒ සෑම දුකක්ම මා විසින් ශරීරයට දුන්නා. නමුත් මාර්ගයක් හෝ ප්‍රතිපදාවක් සොයා ගැනීමට මට තවමත් හැකි වුණේ නැහැ. මට මතකයි එදා
වප්මකුල් තිනේ දඹරුක් සෙවනේ මගේ සිත ආනාපාන සතිය තුළ සමාධිමත් වුණා. එදා ඇතිවුණු සැහැල්ලුවත් සැපයත් නැවත ඇති කරගත්තොත් ජීවිත අවබෝධය පිණිස මාර්ගයක් ප්‍රගුණ කරගන්න ඒ උදව්වක් වේවි. ඒ ආනාපාන සතිය වඩන්න මම නැවතත් උත්සාහ කළ යුතුයි. මේ අත්කිලමතාන යෝගයෙන් සම්මා සම්බුද්ධත්වය ලබන්න බෑ. ඒ නිසා මම දැන් ශරීරයට දුක් දීම නතර කරනවා. ශරීරය නැවත යම් පමණකට ශක්තිමත් කර ආනාපාන සතිය වඩනවා. හරි ඔන්න ඔබ ඒ ශ්‍රවණය කරමින් සිටියේ මේ අපූර්ව දවන්ත නිර්මාණයේ මෙවර තේමාව බවට පත් වුණු දුෂ්කර ක්‍රියාව පිළිබඳ අපූර්ව කතාබෝධ ශ්‍රවණය කරන්න ලැබුණා. නේද? ඔබේ හදවත මත නතර වෙනවා වගේ දැනෙනවා. ඒ තරම් පුදුමාකාර ගෞරවාන්විත අවස්ථාවක් තමයි මේ ගාවුනේ මේ කතාබෝධත් එක්ක. ඉතින් අපි මේ වෙලාවේ සුවිශේෂී කටයුත්තකට සූදානම් වෙනවා. ප්‍රදීප් විරකොඩි පුංචි අවස්ථාවක් ලබා ගන්න. මා කාරුණිකව ඉල්ලා සිටිනවා හැකිතාක් එළියේ පොඩි දරුවෝ අතින් වඩාගෙන පවා තෙමෙන බව සංවිධායක මණ්ඩලය කියනවා. ඒ නිසා කාරුණිකව මතක් කරනවා ඕනතරම් ඉඩ තියෙන යම් මේ බලන්නකො මෙහාට එන්නකො අර තව මේ තෙමෙන අයට පොඩ්ඩක් ආවරණයක් සලස්සන්නකො ඇවිල්ලා ඔය කොයිතරම් ඉඩ තියෙනවද ඔයගොල්ලෝ? ඒකනේ අපි කතා කරන්න ඉතින් හරි නැද්ද? බලන්න කී දෙනෙක් දාස් ගානක් එළියේ තෙමෙනවා. හැකිතාක් අපි ඉඩ දෙමු. මෙතන විතරක් නෙමෙයි අර අපේ කාර්යාල පවා අයින් කරලා ඒ ස්ථාන පවා අවස්ථාව දීලා තියෙන්නේ. ඒ නිසා ඔබ පුළුවන් තරම ලං වෙලා ඉඳ පාස්කම් සලසන්න. ඉතින් මේ අධික වර්ෂාවේ පවා මොනයි මේ සත්කාරය සඳහා වැඩම වදාළ අතිගෞරවනීය මහා සංඝරත්නය නැවත වතාවක් නමස්කාර පූර්වකවම පිළිඅර ගන්නවා. ඉතින් ජයලාල් අපි උන්වහන්සේලා වෙනුවෙන් ආරාධනා කරන්නේද යම් කිසි අනුශාසනාවක් සඳහා විරකොඩි කොහොම සතුටින් යුතුව මේ කවුරුත් සිහිපත් කරන්නේ මේ 13 වෙනි දිනේදයි අද මේ පහන් පුරවන ප්‍රදර්ශනය කරනු ලබන්නේ මේ අවසන් දින ප්‍රදර්ශන රාත්‍රිය අද අවසන් දිනේ දානානිපාතේ වර්ෂාවන් නොතක ගෞරවනීය මහා සංඝරත්නය වැඩම කොට වැඩ සිටින අවස්ථාව හරිම සතුටට කරුණක් මේ දින ගණනාව මුළුල්ලේම ලංකාවේ නන්දෙසින් වෙහෙර විහාරස්ථාන නියෝජනය කරමින් අති ගෞරවනීය නායක මහින්පණන් වහන්සේලා වරක් ප්‍රභු ගරුතර මහා සංඝරත්නයේ වැඩම කොට වැඩ සිටීමෙන් ආශිර්වාද කර අනුශාසනා කර අපිට සුබ පැතුවා. ඉතින් ඒක ලොකු හයියක් ශක්තියක් වුණා ආශිර්වාදයක් වුණා. ඒක හරි ආඩම්බරයක් බවට පත් වුණා මේ තරුණ කැලට ඔබ වහන්සේලා මෙලෙසින් වැඩම කරමින් වැඩ සිටීමෙන් අනුශාසනා කිරීම ආශිර්වාද කිරීම. ඒ නිසා මා ඉතාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වක මේ මොහොතේ ආරාධනා කරනවා මේ මොහොතට වැඩම කොට වැඩ සිටින කනම්තැල්ල සුමනාරාමය වෙන්නට වෙයි මම හිතන්නේ එහි ගෞතම මහා සංඝරත්නය වෙනුවෙන් ඔබ වහන්සේලාට දෙපාරෙමද නමස්කාර පූර්වක ආරාධනා කරන අපේ හැමෝටනේ මේ කොල්ලෝ ටික හරි සතුටින් ඉන්න වෙලාවේ ඒ අයට ශක්තියක් වෙන්න ඔබ වහන්සේලා වෙලාවෙට කෙටියෙන් උනත් පුංචි අනුශාසනාවක් කරන්න පුළුවන් නම් ඒක අපේ තරුණ කැලට ලොකු ශක්තියක්. ඒ නිසා මම පාද නමස්කාර පූර්වක ඔබ වහන්සේලාට ආරාධනා කරනවා ඒ කෙටි අනුශාසනාව සඳහා. විදානනන්ද හඳුරේ සෝමනන්ද හඳුරේ ධර්මදනන්ද පිළිහිමින් සිටු ගෞරවනීය මහා සංඝරත්නය වහන්සේලා මහා පහන් පුරාජය වැඩම කොට අවස්ථාවක්